රාජ්‍ය බලය දුන්න කියන්නේ ආණ්ඩු බලය තමයි. අද ලයිසන් චණ්ඩිය අනුරාධපුරේ වනචාරී ලයිසන් චණ්ඩිය කියන රාජ්‍ය බලය ගන්න. රාජ්‍ය බලය තමයි ආණ්ඩු බලය කියන්නේ. දැන් ආණ්ඩු පාවිච්චි කරන අපිද? මේ ඉල්ලන්නේ මොකද? කැලෑ බලය. Tamanට වැඩ බැරි හින්දා ලෙනින්ගේ රූපේ මහා යකඩ සද්දඳුර අවුරුදු 40 ගානකට උඩදී ජනතාව කඹයක් දාලා බෙල්ලෙන් ඇදලා ඇදගෙන ගිහිල්ලා මුහුදට දැම්මේ. ඇයි ලෙනින්ගේ තිබුණ වනචාරික. මේ වනචාරියා ලෙනින්ගේ පූසයි අම්මගේ පූසයි පෙන්නලා අම්මගේ පූසා ජනතාවට කෙලින්න දෙනවා. කෘෂිකර්මයට ගහලා ගොවියට ගහලා කතා කරන බෘස්ලිගේ ෂොට් එක. බෘස්ලිගේ ෂොට් එක දුන්නා. මොවුන් JVP විපක්ෂින්නකට කෙරුවා නම් අද ආණ්ඩුව ඇඳුම්ගේ නං ඉන්නද? එහෙනම් ගොවියා ඉන්නේ පාර්ලිමේන්තුව ජනාධිපති ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අමාත්‍යාංශය වට කරලා. ඇයි ගොවියා ණයබරින් ඉන්නේ? කුඹරත් උගස් තියලා තියෙන්නේ. එහෙනම් ජනාධිපතිතුමනි ඔබතුමා අධ්‍යාපනයට ගත්තු කලබලෙන් නැතුව ගත්තු තීරණය ක්‍රියාත්මක කළ යුතුයි. කඩමුඩිය තීරණය ක්‍රියාත්මක කරන්න එපා. ඒක අවුරුද්දෙන් කියන්නත් බෑ. මොකද අධ්‍යාපන ප්‍රතිපත්තිය ප්‍රාලිමෙන් එලි දක්වන්න. ඒත් එකතු කරපු ඒකාබද්ධ ප්‍රතිපත්තියක්ද? ඒක ජනතාවට හෙළි කළ යුතුමයි. මොකද ප්‍රතිසංස්කරණ විය යුත්තේ අතීතයේ මේ ආණ්ඩුව කීපර හොරා කාපු ණය ගෙවන්න දරුවන්ව ආර්ථික වාණිජ භාණ්ඩයක් කරන්න නෙමෙයි. මේ වෙනකොට ගල්ලඟුරු ප්‍රමිතියෙන් තොරව ගෙනල්ලා. එදා කීපු දේම තමයි අද වෙලා. එදා එක නැවක් වෙනුයි. අද නැව් තුනක්. රටට මතක ඇති බාල ඉන්ධන ගෙනාවා. ඉන්ධන ගෙනල්ලා බාල කරලා ප්‍රමිතියක් නැතුව බෙදලා ජනතාවගේ කෝටි ගණන් මුදල් අවභාවිතා කරා තෙල් සංස්ථා ඇතුළේ. එදා ඒ නැවේ ප්‍රධානීය වශයෙන් සංස්ථාව නියෝජනය කරේ දැන් ඉන්න තෙල් සංස්ථාවේ සභාපතිවරයා. ඔහු ඒකේ සීරු දීමනා ගත්තා. ජනතාවට බාල ඉන්ධන කලවම් කරලා බෙදන්න. අන්න ඒකදී එළියට දැක් ගිහිල්ලා කරුණු හෙලි කිරීම මත එදා රජයේ තීන්දුවක් ගත්තා. බලශක්ති අමාත්‍යවරු පැටිකිරිය බලලා ප්‍රමිතියෙන් යුක්තද කියලා බලලා ඉතිහාසය බලලා නිවරදි සැපුම් කරුවන්ගේ මිස ලියාපදින්තුන සමගෙන් ගන්නේ නැහැ කියලා. අද මොකද්ද ගල්ලඟුරු වලට උනේ? අමාත්‍යවරයා කියනවා මේක ලියාපදින්තු වුණාම සුදුසුකම් තියෙනවා. ඒක හින්දා ගත්තා. ඒක නෙමෙයි 2010 බාල ඉන්ධන කතන්දරේදී ගත්තු රාජ්‍ය තීන්දුව, බලශක්ති තීන්දුව. ඒක තමයි මොහු දිගට සපයලා තියෙනවද? ඒකේ ගැටලු ඇවිල්ලා තියෙනවද? ඔවුන් අසාදු ලේඛනගත වෙච්ච සමාගමක්ද? ඒක බැලුවනම් මේ ගල්ලඟුරු මේ ගැටලු වෙන්නේ මේ වංචාව වෙන්නේ. අද කතා කරන ඒකට දඩයක් ගහනවා. දඩේ අන්තිමට ගහන්නේ විදුලි බිල්ලට. ඒකින්ද මේක වංචාවක්. වසන්ත සමරසිංහල එදා දූෂණ විරෝධී නායක වෙලා තමයි හෙලි කරේ. අද ඒකමයි වෙලා තියෙන්නේ. ආණ්ඩුව වග කියන්න ඕනේ. එදා දූෂණයට විරුද්ධ වුණ අය දූෂණයට හැංගිලා ජනතාවගේ මුදල් ගසා. ඒකින්ද ජනාධිපතිතුමා අධ්‍යාපනයට ගත්තු නිවැරදි තීන්දුව අනුව විරුද්ධ පක්ෂයේ කීම විද්වතුන් ඔක්කොම කියලා නියම තැනට ආවේ එතුමා. ඒක තමයි පාලකයා කියන්නේ. එහෙනම් ඔබතුමාට වගකීමක් තියෙනවා බලශක්තියේදී තීන්දුව ඉන්න. අද ඔබතුමාව එක්ටම්ගේ හිර කරලා උම්මාද චිත්‍රාට වෙච්චදී ඔබතුමාට එලා ජනාධිපති ලේකම් කාර්යාලය ඔබතුමා ප්‍රකාශ කරනවා එළිය ඔබතුමාගේ ආණ්ඩුව පිළිගන්නේ නැහැ. තැන් වල ගිහිල්ලා කියනවා නෑ අපි ගේනවාමයි. කාටවත් කඩමුඩිය ගේන්න කියන්න බෑ. අධ්‍යාපනය කියන්නේ සෙල්ලම් භාණ්ඩයක් නෙමෙයි. ජනාධිපතිතුමන් ඇහැරෙන්න කියන්නේ මේ තියෙන්නේ 9 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඩොලර් වලින් ඩොලර් 1,85 ලක්ෂයකට වඩා මේ මොහොත වන විටත් රටට අහිමි කරලා තියෙන ගනුදෙනුවක් පිළිබඳ. මේ ඉන්නේ ඔබතුමා පත් කරපු සභාපති විධායක අධ්‍යක්ෂතු නඩේ තමයි මේක කෙරෙන්නේ. මේක මේ අපි හෙලි කරේ ආර්.එම්. පාක්ගේ වැරද්දක් නෙමෙයි. සමාගම ගෙනාපු ඉන්ධන ප්‍රමිතිය නැති වෙන ආකාරයට ගබඩා කරලා බෙදා හරින්න බැරි වුණා ගබඩා කරලා ඒ වෙනුවට තවත් ඩොලර් කෝටි 2කට වඩා වටිනා ඉන්ධන ගෙන්නුවා. ඒ ගෙන්නලා අර ඉන්ධන ටික ගබඩා කරලා තියලා ජනතාවගෙන් සූරා කරා. මොකද්ද මේකෙන් ජනතාවට එන පාඩුව? අනාධිපතිතුමා ඔබතුමා කිව්වා ඉන්ධන ගෙන්නන එක ගෙන්නන අයට හොඳ ඉල්ලමක් තමයි. ගෙන්නන අයට හොඳ ඉල්ලමක් ජනතාවට මර උගුලක්. ඒක තමයි මේ වුනේ. ඉන්ධන තොග ටික ප්‍රමිතියක් නැතුව බෙදා හරින්න බැරි විදියට ගබඩා කරවලා අලුත් ඉන්ධන තොග ගෙනල්ලා ජනාධිපතිතුමා එදා කියපු දේ ඔබ පත් කරපු සභාපති අතුරු පාලකයා කරලා. අමාත්‍යවරයා තාමත් ඇහැරිලා නැහැ. දායසිරි ජයසේකර මැතිතුමා දෙසැම්බර් මුල් සතියේ මේ වංචාව හෙලි කරා. ඒකේ මොකක්ද උණයි කියන එක ඔබතුමාලට මට හෙලි කරන්න වෙනවා. මේ යන්නේ දැවිතෙල් පොළවේ වල දැම්මා. කෝටි ගානක දැවිතෙල්. ඔබලාට පේනවද? මේ වංචාව තමයි මේ බලශක්තිය මෙති මුනිවත රකින්නේ තාමත්. තාමත් සභාපතිවරයාට දූෂිකයන්ව රැකලා තියෙනවා. ඔබතුමාට පේනවද? මේ ජනතාවගේ සල්ලි දැනුත් ඔබගේ වාහනේට අනතුරක්ම තමයි. ක්ලියර් එක තියෙන්න ඕනේ පෙට්‍රල් වල. පිරිසුදුව ඉතා විනිවිද භාවයෙන් තියෙන තැනක තමයි පෙට්‍රල් කියන්නේ. මාස 6කට වඩා තියෙනවා නම් වර්ණය වෙනස් වෙනවා, ගම් එක වැඩි වෙනවා, වාහන වල එන්ජින් වලට හොඳ නැහැ. එහෙනම් ඒක තමයි කලවම් කරලා බෙදලා තියෙන්නේ. අද ඔබට වාහනේ අනතුරක් නොවෙන්න ඇති ඉදිරියේදී මේ වෙන්නේ. වහාම මේ දූෂකයන්ට තේරෙන්න ගන්න. ඔබතුමා නැත්තම් හිර වෙලා. අද අනුරාධපුරේ ලයිසන් වනචාරියා කියනවා. බෘස්ලිගේ ෂොට් දෙනවා. කළු කෝට් එකට, සිවුරට, පූජක සලුවට
ජාතික ඇඳුමට ඕන දෙකට ෂොට් එක දෙන්න බය නැහැලු. බෘස්ලි ෂොට් එක දුන්නේ දූෂිකයන්ට සහ වැඩබිම ගසා කනේ උන්ට හිරිව. චිත්තපටි උන්. බෘස්ලි ගැව්වේ දූෂිකයන්ට. කම්කරුවා ගසා කනේ උන්ට. අද අනුරාධපුරේ ජනතා වරමින් ඇවිල්ලා ලයිසන් ඡන්දිය ආරෙල්ල කරන්න යන්නේ ජනතා පරමාධිපත්‍ය. නීතිය කැලෑ නීතියකින් කෝට් එකට ගහන්න තමයි නීතිපතිව අයින් කරන්නේ. රටේ නීතියට ගහලා ජනතාවට ෂොට් එක දෙන්න තමයි විගණාධිපති තමන්ගේ හිංචයිල පත් කරන්නේ. ගංජා අල්ලපුවාම අල්ලපු පොලිස් කාර්ය ගුටික් කාලා රැකියාවත් හිරෙත් ගිහලා රැකියාවක් නැති වෙයි. එහෙනම් අපි කියන වනචාරී ගමන් මගට ඉඩ දෙන්න බෑ. මේක කසාවත විතරක් නෙමෙයි. මේක කළු කෝට් එක විතරක් නෙමෙයි. මේක පූජකුතුමන්ලට විතරක් නෙමෙයි. මේක එන්නේ රටටම මේ කැලෑ නීතිය ගේන්නේ තමන්ගේ නොහැකියාව වසා ගන්න. ප්‍රතිපත්තියත් එක්කයි දැක්ම තියෙන්නේ. ඒ දැක්ම තමයි අරමුණ. එහෙම නැතුව ප්‍රතිසංවිධාන වෙලා නැහැ. මොකද ඔබතුමා දැනගන්න 6 විතරක් දඟලන්න එපා. දැන් ඉන්න 7 වසරේ 8 වසරේ 9 වසරේ 10 වසරේ ඒ දරුවන්ට තියෙන අනාගතය මොකක්ද? ඒගොල්ලන්ට විමල් රත්නායකගේ රුපියල් 6000ක් ජොලි කරන්න මහපාට දාන්න තියෙන්නේ. 76 වසරක් තුර කාර්මිකකරණය ගෙනා වඩු ශිල්පය හදාරන්න දුන්නා. නොයෙකුත් කාර්මික අධ්‍යාපන හැම පුහුණු පාට මාත විතරක් නෙමේ මධ්‍යස්ථාන ස්වයං රැකියා නිර්මාණය කරලා දුන්නා. එතෙන්ට රට ගෙනියන්න. දැන් ඉන්න උගතුන් බිහි වුණේ එහෙනම් දැන් ඉන්න ආණ්ඩුවේ සීළු දෙනා එක්ස්පයර් වෙච්ච උගතුන්ද? අධ්‍යාපන ක්‍රමවේදයේ නෙමෙයි එක්ස්පයර් වෙලා තියෙන්නේ. පාලකයා එක්ස්පයර් වෙලා. නාසයකේ ඉන්නත් අපේ අය. ප්ලේන් වලට ටයර් හැදුවෙත් අපේ අය. අට්‍රැක්ටර් හැදුවෙත් අපේ අය. විද්‍යාඥයොත් මේ අර්ග බිහි වුණේ. අද සීළු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් වාහනේ රියදුරෝයි ඉන්ධනයි ඔක්කොම දෙනකොට වෛද්‍යවරයාගේ තීරබදු රහිත වාහන විතරක් කතා. වෛද්‍යවරයා පිටතින් බේත් ගන්න නැතුව ලියනවා නම් ආණ්ඩුව මොකද්ද කරන්න ඕනි? බේත් ටික ගෙනල්ලා තියන්න. එහෙනම් අවදි වෙන්න ජනාධිපතිතුමනි ඔබතුමාව හිරකාරයෙක් කරගෙන එක්ටම්ගේ හිර කරලා ආණ්ඩුවේ මැති ඇමතුරු ජනතාවත් ආර්ථිකයත් ගසා කනවා. ඒකට වළක්වන්න වහම් පියර ගන්න එදා හිත මිතුරෝ අද මිතුරන් වශයෙන් තියාගෙන රටේ සම්පත් සූරා කන්න තවත් ඉඩ දෙන්න එපා.